දන්නවද අපි අද යන්නේ මාතර පුරවරයට තියෙන පෞරාණිකම පන්සලක් බලන්න. එහෙනම් එන්න ගැටඹරු කන්ද නගින්න. අපි ඉතින් තවලමේ ඉඳන් මොරෝකට ගිහිල්ලා මොරෝක ඉඳන් දෙනියාය පාරේ තමයි යන්න ඕන ගැටඹරු රජමහා විහාරයට යන්න. මෙතනින් ඇතුළට යද්දිම ඉතින් ඒක නම් හිතට මාරම සැනසීම. ගැටඹරු රජමහා විහාරයේ තියෙන්නේ කොටපල. මෙතන ඉඳන් දෙනියායට තියෙන කිලෝමීටර් 10යි. ඒ වගේම අකුරැසට තියෙන කිලෝමීටර් 35යි. කන්ද නගිද්දි මේ ලොරියයි අපිට ලයිට් එකකුත් ගහගෙන තමයි ගියේ. මොරෝක දෙනියාය පාරේ ඉඳන් කිලෝමීටර් 1.7ක් එන්න ඕන කන්දට. අද නම් මෙච්චර සෙනගක් හිටියේ නැති හන්ද අපි නම් බයික් එකේ උඩහටම ආවා. නැත්තම් සමහර දවස් වලට වාහන පල්ලෙහා නවත්තලා පයින් තමයි එන්න වෙන්නේ. ඒ තරමට සෙනග. පාක්කේට ආපු ගමන් හම්බෙච්ච මේ යාළුවා බලන්නකො කරන වැඩේ. දන්නවද? අපේ චුට්ට අද තමයි පළවෙනි පාට ගැටඹරු පන්සල් ආවේ. බලන්නකො පන්සලට ඇතුළු වෙද්දිම තියෙන මාරම ගාම්භීර බව. බුද්ධ මන්දිරය කොච්චර පරණයිද කියලා නම් දන්නේ නැහැ. ඒ වුණාට මාරම හැඟීමක් තියෙන්නේ මෙතෙන්ට යද්දි. බලන්නකො පන්සලට ඇතුළු වෙද්දිම තියෙන බෝසත් ප්‍රතිමාවේ ලස්සන. අපි දෙන්නත් එක්කම මුලින්ම අවුරුදු 8කට 10කට විතර කලින් තමයි ගැටඹරු විහාරය වඳින්න ආවේ. ඒ කාලේ යනකොට තිබ්බට වඩා මාරම ලස්සනට සංවර්ධනය වෙලා තියෙනවා පන්සල. අපි ඉතින් බොමලුවට ගිහිල්ලා තමයි මල් පහන් පූජා කරලා හඳුන් කූරුපත්තු කරලා ඒ වැඩ ටික කරේ. පාටත් ස්ට්‍රෙස් එක වැඩි නම් හිතට නිදහසක් ගන්න ඕයි නම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්නකෝ. පන්සලට ගිහිල්ලා පැයක් දෙකක් ඉඳලා මාරම නිදහසක් දැනේ හිතට. යනකොට තිබ්බ හිත නෙමෙයි එනකොට තියෙන්නේ මාරම සැහැල්ලුයි. මේ තියෙන්නේ ගැටබරු පන්සලේ බෝධීන් වහන්සේ. බලන්නකෝ බොමලුවට ගියාම පේන view එක. ගැටබරු කන්ද නගින්න තියෙන පාර මොන වගේද කියලා වීඩියෝ එකේ අන්තිමට බලන්නකෝ. ගැටබරු පන්සලේ පල්ලෙහාම තියෙන විහාර මන්දිරය ටික. ඊට පස්සේ බෝමලුව. ඔය පේන පඩිපෙළ ටිකේ උඩහට ගිහින් තමයි චෛත්‍යයට විහාර මන්දිරයක් තියෙනවා. ඒකට යන්න තියෙන්නේ. ගැටබරුවට ගිහපු කට්ටිය නම් දන්නවා ඇති ඉතින් මේගොල්ලෝ ගැන. හැම තැනම ඉන්නවා. හැබැයි මම දන්න තරමින් නම් කාටවත් කරදරයක් නැහැ ඒගොල්ලෝ. ඔයාලට උඩහට යද්දි බලා ගන්න පුළුවන් පෞරාණික මල්දෝවන පොකුණ කියලා තියෙනවා. ඒකත්. ඒකේ හැබැයි කාසි දාලා දැන් නම් වතුර නැහැ. මම නම් හිතන්නේ ගැටබරු පන්සල් නොගිය කෙනෙක් මේ ලංකාවේ නම් නැතු වෙති කියලා. මොකද පෙරහැර කාලේට එහෙම ඒ තරමටම සෙනග. මේ ලොකු ගල් පර්වතයට තමයි වැඩ හිඳින්නේ සැතපෙන බුදු පිළිම වහන්සේ. බලන්නකෝ අලුතින් වැඩ හිඳවලා තියෙන බුදු පිළිම වහන්සේලා ටික. එතනට ගියාම මේ ඈතින් පේන්නේ මොකද්ද කියලා දන්නවද? zoom කරලා බැලුවත් හිතා ගන්නම් බැරි වුණා. පන්සලක් වගේ ටිකක්. දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ මොකද්ද මේ කියලා. අපි ගැටඹරු වඳින්න ගියේ සතියේ මැද දවසක නිසා සෙනග නම් එච්චර හිටියේ නෑ. ඒක නිසා අපිට හිතේ නිදහසේ පන්සලේ ඇවිදින්න කරන්න වඳ පුදා ගන්න පුළුවන් වුණා. අල පන්සලකට යද්දී පූජනීය තැනකට යද්දී වැඩියෙන්ම යන්න කැමති සෙනග ඉන්න වෙලාවටද සෙනග නැති වෙලාවට. එතනින් ටිකක් උඩහට එනකොට මේ පිළිම වහන්සේ වැඩ හිටින තැන බලන්නකෝ. මෙතන නම් මාරම තැනක්. වටපිටාව මාරම ලස්සනට පේනවා. මෙතන මේ දවල්ට තියෙනවට වඩා මාරම ලස්සනයි රැට. පන්සල පුරාම ලයිට් දාලා ඔය ඈතින් පේන කඳුවල තැනින් තැන චූටි චූටි එලි පේනවා මාරම ලස්සනක් තියෙනවා. පුළුවන් වුණොත් හවස් අරෝග පන්සලට ගිහිල්ලා එන්නකෝ බලන්න. එතනින් චුට්ටක් උඩහ තමයි චෛත්‍ය මළුව තියෙන්නේ. කොහමද එතනට යනකොටම තියෙන හිත නිවන ගතිය. මං හිතන්නේ නම් ඔයා අනිවාර්යෙන්ම එකපාරක් හරි ගැටඹරු රජමහා විහාරය වඳින්න යන්න ඇති. ගිහිල්ලා තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. අපි දෙන්නත් අවුරුදු 8ක 10ක විතර ඉඳන් පුළුවන් හැම වෙලාවෙකම ගැටඹරු පන්සල් යනවා. මොකද ඒ තරම්ම හිතට සැනසීමයි උඩම මළුවට ගියාම. මේ වගේ ලොකු අංගු තියෙන ලස්සන පාරක තමයි